අන්න පැටවනේ පුංචි අය අදත් සම්බන්ධ වෙලා තියෙන්නේ ටැලන්ට් TV Kids අපේ චිත්‍ර පිටුවත් එක්ක. එහෙනම් ඔන්න අදත් අපේ ලස්සන පොඩ දෙන්නෙක් සූදානම් වෙලා ඉන්නවා ටීචර්ත් එක්ක ලස්සන චිත්‍රයක් අඳින්න. අද අඳිනවා ඔයා දන්න යාළුවෙක්. එයාත් ඉන්නේ අහසේ පුතේ. ඉර මාමා ඉන්නවා, හඳ මාමා ඉන්නවා, තරු ඉන්නවා. හැබැයි මෙයාලා හැංගිලා ඉන්නේ මෙන්න මෙයාට. ඒ තමයි වලාකුළු. ඔයාලා දැකලා තියෙනවද පුතේ වලාකුළු? අහස පුරාම තියෙනව නේද? මොන පාටද යාලා? සුදු පාටලු. තව එක වෙලාවකට සුදු පාටයි, තව වෙලාවට නිල් පාටයි. එයාට තරහ යන වෙලාවලුත් තියෙනව නේද? ඇයි වහිද්දි ගොරවද්දි හැම නේද? අලු පාටත් එනවලු. එහෙනම් හැබැයි අද අඳින්නේ සතුටින් ඉන්න වලාකුළක්. හරි. අපි අඳිමු. අපේ චිත්‍රකොලේ අද යොදාගන්නේ හරස් පැත්තට. අපි අඳිනවා මෙන්න මෙහෙම ලස්සන වලාකුළක්. මේ හැඩතලය එක සමාන විය යුතු නැහැ. බලන්නකෝ. චූටි ලස්සන වලාකුළක්. හරි. ඔන්න මෙහිදී දැන් මෙහෙම තිබ්බොත් එච්චරම ලස්සනක් නෑනේ චිත්‍රය නේද පුතේ? රිසිදු බබා නේද? එහෙනම් අපි ලස්සන කරමු නේද? කොහොමද අනේ ලස්සන කරන්නේ? ඇස් දාන්න ඕනේ. තා මොනවද රිසිදු බබා දාන්නේ? නහය. තා මොකද්ද? කටකුත්. හරි. ගෙදර ඉන්න අපේ පුතාලා ටිකක් ටීචර් එක්ක අඳිමු. ලස්සන ඇස් දෙකයි. ඇහි බැම, ඇස් පිහාටු, චුට්ටක් නහය. අපේ මිහිනි බබා කිව්වා වගේ ලස්සන කට. මෙයා ලස්සන ඉන්නෙත් මේ දෙපැත්තෙන් දැන් බෝල දෙකකුත් දාන්නකෝ. හරිම ලස්සනයි. හරි. ඔන්න අපේ යාළුවෝ දෙන්නත් මේ විදිහටම අඳිනවා. හරි. ඔන්න යාළුවෝ දෙන්න ඇඳලා ඉවරයි. එහෙනම් දැන් තියෙන්නේ පුතේ චිත්‍රය ලස්සන කරන්න නේද? අද පාට කරන්න විශේෂ ක්‍රමයකට අපි ගන්නවා කටුබලි ක්‍රමය. එහෙනම් අපි ගමු තද නිල්, ලා නිල්, සුදු කියන පාට ටික හොඳට පිරිසිදු කරලා ගන්න. හරි. මේ පාට යාළුවෝ තුන්දෙනා අරගෙන පුතේ එකෙන් තද පාටනේ ඉස්සෙල්ලා තෝරගෙන මෙන්න මේ අයිනට වෙලා ඔයා මෙන්න මේ විදිහට කටුබලියක් අඳින්න. මේ ඇස කොටස ගාන්නේ නැතුව අඳින්න. ඇස නහය මේ කොටස් වල නැතුව ඊළඟට අපි දානවා ලා නිල්. තද නිල්, ලා නිල්. ඊළඟට අපි එකගෙන එනවා එයාට තව යාළුවෙක් පුතේ. එයාට කියනවා සුදු. සුදු පාට. තද නිල්, ලා නිල්, සුදු. මෙන්න මේ විදිහට මෙයාලා මික්ස් වෙන විදිහට තමයි කටුබලි හැඩය ගත්තේ අපි. හරි. මෙන්න මේ රවුම් දෙකට අපි දානවා රතු පාට. හරි. අපේ යාළුවෝ දෙන්නත් ලස්සනට පාට කරනවා. බලමු කොයි විදිහට අවසන් කරයිද කියලා. හරි. දැන් ඔන්න අපේ චිත්‍රයට අවුට්ලයින් එකක් දාන්න තමයි අපි යන්නේ පුතේ. එහෙනම් අපි අවසානට ගන්න ඕනේ මොන පාටද රිසිදු බබා? කළු. කළු යාළුවෝ තමයි ගන්නෙ. හරි. එය අරගෙන හිමීට අවුට්ලයින් කරන්නකො මෙන්න ඇස කොටස.
හරි අපේ යාළුවෝ දෙන්නත් මේ විදිහට චිත්‍රය අවසන් කරනවා හරිම ලස්සනට. මම ඔන්න පුතේ ඔයාලට නැවතත් පාට ටික මතක් කරනවා. තද නිල්, ලා නිල්, ඊළඟට අපි ගත්තේ සුදු වර්ණය. අවසානයට ගත්තා මෙන්න මෙයා ලස්සන කරන මේ රවුම් හැඩ දෙකට රතු වර්ණය. ඊට පස්සේ සමස්ත චිත්‍රයටම අවසන් කරන්න අපි ගත්තා කළු වර්ණය. හරි අපේ මිහිනි බබා නම් ඇඳලා ඉවරයි. මිහිනි බබා චිත්‍රය ලස්සනයිද? ලස්සනයි නේද? හරි රිසිඳු බබත් ඔන්න ඇඳලා අවසන් කරනවා. දැන් යන්නේ මෙයාලගේ චිත්‍ර කොච්චරක් ලස්සනයිද කියලා බලන්න. හරි මේ තමයි අපේ මිහිනි බබාගේ චිත්‍රය. අපි බලමු. ඔන්න තියෙනවා වලාකුළු යාළුවා. ඊළඟට අපි බලන්න යන්නේ රිසිඳු බබාගේ ලස්සන වලාකුළ. ඔන්න එයා ඇඳපු වලාකුළ. හරි. එහෙනම් පුතේ ගෙදර ඉඳන් බලන පුංචි ඔයාලත් මේ වගේ ලස්සනට චිත්‍රය අවසන් කරන්න ඇති. ඔයා ඇඳපු චිත්‍රය ඉක්මනින් අපිට එවන්න ඕනේ. මේ තමයි අපේ තිරේ දිස්සන අංකයට ඉක්මනින්ම WhatsApp කරන්න. එහෙනම් ඔන්න මේ වගේ තවත් ලස්සන චිත්‍ර වැඩසටහනකින් Talent TV Kids චිත්‍ර පිටුවත් එක්ක තවත් දවසකින් අපි හමු වෙමු.